අද නෝට් එකක් ගැන තමයි කතා කරන්න යන්නේ. මේ එක්සෑම් එක ළඟ තියෙන හින්දා මම හිතුවා පොඩි වීඩියෝස් ටිකක් හදලා ඔයාලට මේ ප්‍රශ්න ගැන ප්‍රශ්න ඩිස්කස් කරන්න. එතකොට ඒකේ පළවෙනි එපිසෝඩ් එක තමයි මේක. එතකොට අද අපි කතා කරන්න යන්නේ නෝට් එකක්. මේ නෝට් එක පොඩක් ස්පෙෂල්. මොකද මේක වෙස්ටර්න් ප්‍රොවින්ස් පේපර් එකේ එන නෝට් එකක්. මේක අනිත් ඒවාට වඩා ටිකක් අමාරුයි. හරි. එතකොට බලමු කොහොමද මේක කරන්න කියලා. පළවෙනි දේ අවොයිඩ් කරන්න තියෙන පළවෙනි දේ. ඒ කියන්නේ ඔයාලා නොකල යුතු පළවෙනි දේ තමයි මෙන්න මෙහෙම නෝට් කියලා ලියලා ඉරක් ගන්න එක. මේක නෝටිස් නෙමෙයි. නෝටිස් එකේදී තමයි නෝටිස් කියලා ලියලා මෙහෙම ඉරක් ගහන්නේ. නෝට් එකේදී මෙන්න මෙහෙම නෝට් කියලා ලියලා ඉරක් ගහන්නේ නැහැ. ඒක අයින් කරන්න ඕනේ. ඊට පස්සේ නෝට් එකක් ලියද්දි මතක තියාගන්න ඕනේ ප්‍රශ්නේ හොඳට කියවලා අවබෝධ කරගන්න ඕනේ. හරි. මම ප්‍රශ්නේ මේ පැත්තෙන් දාන්නම්. ඔයාලට මේ පැත්තෙන් හරි මේ පැත්තෙන් හරි බැරි. හරි. ඉඩ තියෙන විදිහට මම දාන්නම් ප්‍රශ්නේ. ප්‍රශ්නේ තියෙන මෙන්න මේ විදිහට. දැන් මට බලන්න. You are unable to attend your next English class. ඔයාට ඔයාගේ ඊළඟ ඉංග්‍රීසි ක්ලාස් එකට එන්න වෙන්නේ නැහැ. Write a note to your English teacher. English teacher note එකක් ලියන්න කියනවා. Use about 40 to 50 words. වචන 40ත් 50ත් අතර පාවිච්චි කරලා ලියන්න කියනවා note එකක් ඔයාගේ English teacher. හරිද? ඔයාට next English class නැත්නම් ඊළඟ English class එකට සහභාගී වෙන්නේ නැහැ කියලා. හරි? Include the following. පහසුසඳහන් දේවල් ඉන්ක්ලූඩ් කරන්න ඕනේ. එහෙම නැත්නම් අන්තර්ගත කරන්න ඕනේ. ඉන්ක්ලූඩ් කියලා කියන්නේ මතක තියාගන්න අන්තර්ගත කරනවා කියන එක. හරි. Why you are unable to attend. Why කියන්නේ ඇයි? You are unable to attend කියලා කියන්නේ ඔයාට සහභාගී වීමට නොහැක්කේ ඇයි? attend කියන්නේ සහභාගී වෙනවා කියන එක. unable කියලා කියන්නේ සහභාගී වීමට නොහැකි. දැන් නොහැකි කියන එක තමයි unable කියලා කියන්නේ. unable to attend කියලා කියන්නේ සහභාගී වීමට නොහැකි කියන එක. එතකොට මෙතනින් කියන්නේ ඇයි ඔයාට මේකට සහභාගී වීමට නොහැක්කේ? ඊළඟ තමයි make your apologies. ඊළඟට කරන්න ඕන වැඩේ තමයි සමාව ඉල්ලන එක. මට එන්න වෙන්නේ නැහැ. මට සමාව වෙන්න කියලා සමාව ඉල්ලන එක. apologies කියලා කියන්නේ සමාව. ඊළඟට ask about the next English class. ඊළඟ English class එක කවදද කීයටද කොහෙද තියෙන්නේ කියලා අහගන්න කියනවා. හරි? හරි. එහෙනම් පටන් ගමු මේක ලියන්න. පළවෙනියටම ස්ට්‍රක්චර් එක ගැන බලන්න ඕනේ. හරිද? ප්‍රශ්නේ කියවලා අවබෝධ කරගත්තා නම් ස්ට්‍රක්චර් එක බලන්න ඕනේ. ස්ට්‍රක්චර් එක මෙහෙමයි එන්නේ. ඔයාට ලියන්න පුළුවන් dear teacher. දැන් teacher ගැන ලියන්නේ teacher. Dear teacher. මේක සිම්පල් එකක් පාවිච්චි කරමු. Dear teacher. ඊට පස්සේ මෙතනින් මේක ලියුවට පස්සේ අනිවාර්යෙන්ම මතක තියාගන්න කමා එකක් දාන්න ඕනේ. මෙතන ලියන්නේ හරි රිසීවර්ගේ එහෙම නැත්නම් මේ නෝට් එක ලබා ගන්නාගේ නම. එහෙම නැත්නම් දැන් මෙතන ඉඳන් තනතුර දාන්නේ ටීචර්නේ. දැම්මා. බොහෝ වෙලාවට නම තමයි එන්නේ. මොකද නෝට් එක ඇවිල්ලා ඉන්ෆෝමල් රයිටින් එකක්. එතකොට නෝට් එකක් සාමාන්‍යයෙන් ලියන්නේ නෑදෑයෙක් වෙන්න පුළුවන්, යාළුවෙක් වෙන්න පුළුවන්, ෆැමිලි කෙනෙක් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ පිරිසකට. දැන් මෙතනදී ශනිකව පණිවිඩයක් දෙන්න ඕන උමනා හින්දා තමයි මෙතනදී මෙන්න මේ ටීචර්ට ඔයා මේක ලියන්නේ. නැත්තම් සාමාන්‍යයෙන් මේක ඉන්ෆෝමල් රයිටින් වලට අයිති වෙන එක. කොහොම හරි මේක ලිව්වා. ඊට පස්සේ මේ හරියෙන් විතර වගේ, ඒ කියන්නේ මේකද කෙලින් නෙමෙයි, මෙහින් විතර වගේ රූල් 5ක් විතර ඉඳ තියලා මෙතනින් ඔයාගේ නම ලියා ගන්න. මම එක්සැම්පල් එකකට ලියා ගන්නවා. සසිඳු. හරි? ඔයාලා ලියුවා. දැන් මේ ටිකේ මොනවද ලියන්නේ? අන්න ඒ ටික දෙකින් තමයි ඔයාගේ ලකුණු ටික හැදෙන්නේ.
මතක තියාගන්න මේකටත් අර අනිත් ඒවා වගේම 5 marks තමයි එන්නේ. අනිත් ඒවා කියන්නේ මොනවද? notice, ඊට පස්සේ announcement, අන්න ඒ වගේ දේවල්. ඊට පස්සේ ආයෙනම් notice, announcement, invitation අවිලා නැහැ. එන්න පුළුවන්. අන්න ඒවලත් ඔක්කොටම ටෙස්ට් 6 එකේදී හම්බෙන්නේ මෙන්න මේ ලකුණු 5යි. හරි. මේ පහ වැදගත්. එක ගන්න ඕනේ. හරි ලකුණු 5යි කියලා කිව්වට ඒක හරි වැදගත් ලකුණක්. හරි. බලමු ඉස්සෙල්ලා අපි කොහොමද ලියන්නේ කියලා. Why you are unable to attend? අයියෝ අටෙන්ඩ් බැරි වුණේ. හේතුවක් තමයි කියන්න ඕනේ. ඊට කලින් අපි කොහොමද මේක හදාගන්නේ අපිට ලියන්න පුළුවන් කියලා. ඒක හදාගන්න පුළුවන් මෙන්න මෙහෙම. first sentence එක ගන්න write a note කියන තැනට කලින් හරි ඊට ඉස්සරහින් full stop එක තියෙනවා. ඒ full stop එකත් අර මේ ප්‍රශ්නේ පටන් ගන්න තැනත් අතර තියෙන කොටස තියෙනව නේද? අන්න ඒක තමයි අපි ඉන්ෆර්මේෂන් එක කියලා ගන්න. ඒක තමයි ඉන්ෆර්මේෂන් එක තියෙන්නේ. අතන ඉන්ෆර්මේෂන් එක කියන්නේ ඒකයි. ඒක ගන්න අරගෙන ඒක ඔයා පැරාෆ්‍රේස් කරන්න ඕනේ. ඒ කියන්නේ ඔයා ලියනකොට මේ ප්‍රශ්නේ ඔයා අරගෙන ඔයා ඒක මෙතන ලියනකොට ඔයාට ගැලපෙන විදිහට හදාගන්න ඕනේ. ඒ කියන්නේ you are unable to attend your next English class කියලා පළවෙනි sentence එක ගන්න ඕනේ question එකේ තියෙන. අන්න ඒක හදා ගන්නවා. you are කියලා කියන්නේ paper එක හදන කෙනා හරි paper එක විසින් ඔයාට කියන එකනේ. ඒක ඔයා කොහොමද මෙතන ලියන්නේ? මට බැරි වුණා කියලා ලියන්නේ කොහොමද? I am නැත්නම් I am කියලා දාන්න පුළුවන්. එහෙම නැත්නම් I am unable to මේකේ තියෙන්නේ attend the next English class. අපි දාමු කීයද අද තියෙන්නේ කියලා. Today at 11:30 a.m. due to නිසා due to කියන්නේ මොකද්ද? නිසා due to a family emergency පවුලේ හදිස්සියක් හින්දා මට අද 11:30ට තියෙන today at 11:30 තියෙන English class එකට ඊළඟ English class එකට සහභාගී වෙන්නට නොහැකි වෙනවා. නොහැකි unable. ඇයි? නිසා due to කියන්නේ නිසා a family emergency පවුලේ හදිස්සි කටයුත්තක් නිසා. හරි? good. අපි මේක පහළ ලියමු. ඊට පස්සේ මොකක්ද කියන්නේ? make your apology. I am very sorry
about it. What do you mean about it? I'm very sorry කියන එක දන්නවා. මට බොහොම කනගාටුයි. මේක මට සමාව වෙන්න නෙමෙයි කියන්නේ මට බොහොම කනගාටුයි. I am very sorry. About it. About කියන්නේ ගැන. It කියන්නේ ඒක. I'm very sorry about it. මෙතන it කියලා අහංගවන්නේ මොකද්ද? මට ක්ලාස් එකට එන්න බැරි වෙන එක. හරි? I'm very sorry about it. It was මොකද්ද කියන්නේ? Ask about the next English class. ඊළඟ English class එක ගැන අහන්න කියනවා. Please tell me. Please tell me. කරුණාකරලා මට කියන්න. About මොකක්ද කියන්නේ? ගැන. About the next English class. I am mama. ඔන්න දැන් අපි ටිකක් කරා. Please tell me about the next English class. ඊළඟ English class එක ගැන මට කියන්න කරුණා කරලා. හරි? ඊට පස්සේ මෙන්න මෙහෙම කියනවා. I am මම මේක අතින් දාන්නේ. හරිද? I am eager. හරිම ආසාවෙන්. I am eager to attend it. මම හරිම කෑදරකමින් එහෙම ආසාවෙන් නොයවසිල්ලෙන් eager නොයවසිල්ලෙන් බලාගෙන ඉන්නවා to attend it. ඒකට සහභාගී වෙන්න. සසිඳු වැඩේ ඉවරයි. බෙන්න මෙහෙම තමයි නෝට් එකක් ලියන්නේ. පැහැදිලිද? අමාරු වචන ටික මම නැවත කිව්වා. හරි? ඊගර් කිව්වා නොයවසිල්ලෙන් කියන එක. එතනින් එහාට ගියාට පස්සේ family emergency කියන්නේ හදිස්සි කටයුත්තක් නැත්නම් හදිස්සියක්. due to කියලා කියන්නේ නිසා කියන එක. ඒ වගේම attend කියන්නේ සහභාගී වෙනවා. unable කියන්නේ නොහැකි කියන එක. attend කියන්නේ සහභාගී වෙනවා. unable කියන්නේ නොහැකි කියන එක. able කියන්නේ හැකි කියන එක. ඒකත් ඔය තියාගන්න. හරි. මම හිතනවා මේකෙන් ඔයාලට අයිඩියා එකක් එන්න ඇති කියලා නෝට් රයිටින් ගැන අපි කලින් නෝට් රයිටින් නැත්තම් කරලා තියෙනවා. හරිද? මේක දාන්න හේතුව තමයි මේක ටිකක් අර වෙනස් එකක් හින්දා. හරි? ඔයාලා try කරලා බලන්න මේක ලියන්න පුළුවන්ද කියලා. හරි? එහෙනම් අදට එච්චරයි.